හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට අද අපි බලමු ෆ්ලවර් බොකේ එකක් හදාගන්න කොහොමද කියලා. මට මේ රිබන් කපන්න මේ විදිහට කියලා දුන්නේ නම් මගේ හස්බන්ඩ්. ඇත්තට මේක ගොඩක් පහසුයි. ඉස්සෙල්ල නම් මම රිබන් කපද්දි ගේ පුරාම රිබන් රෝල් පෙරලිලා යනවා. දැන් නම් මේකෙන් එහෙම නෑ. ඇත්තටම පහසුයි. මේ විදිහට රිබන් රෝල් ටික දමාගෙන අපි ඊට පස්සේ ATM කාඩ් එකක් හරි පරණ ලයිසන් කාඩ් එකක් හරි අරගෙන අපි රිබන් ටික කපා ගමු. මෙන්න මේ විදිහට අපි රිබන් ටික කපා ගන්න ඕන. හරි. ඇත්තටම පහසුයි නේද? එක තැනක ඉඳගෙන වැඩේ කරන්නත් පුළුවන් නේ. මේ රිබන් එකක දිග සෙන්ටිමීටර් 6.5යි. මෙන්න මේ විදිහට තමයි මම රිබන් ටික කපාගෙන තියෙන්නේ. හරිද යාළුවනේ? අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු මේ මල් පෙත්තක් හදාගන්නේ කොහොමද කියලා.